ආයුබෝවන්. අද අපි හදන්න යන්නේ ඇපල් පයි එකක්. ඉතින් සබ්ටයිටල් දාන්නේ ඔයාලා මේ වචනේ වැරදියට වටහා ගත්තත් කියලා හිතලා. මේකේ ඩෝ එක හදාගන්න අපිට ඕන වෙනවා බටර් ග්‍රෑම් 50ක් ඒ වගේම පිටි ග්‍රෑම් 100ක්. ඉතින් මේ බටර් ග්‍රෑම් 50 සීතල වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම ඩෝ එක හදාගමු. තිරඟු පිටි. මැනගත්ත බටර් ටික දාගමු. දැන් අපිට දෙන්නේ මේක ටිකක් අනන්න. Much later. අපි මේකට දාන්නේ අයිස් වතුර. හරිද? ඩෝ එක අනන්න දාන්නේ මොනවද? අයිස් වතුර. දැන් අපිට කරන් තියෙන්නේ මේක ෆ්‍රිජ් එකේ තියලා තෙමු විනාඩි 20ක් විතර. දැන් අපි මේ ඇපල් පයි එකේ ෆිලිං එක හදාගන්න ඇපල් ගෙඩි දෙක කපා ගමු. දැන් මොකට පේනවා ඇති මේක මේ ඩිස්කලර් වෙන ඕනේ. නේද? මේක කහ පාට වෙනවනේ. අන්න ඊට කලින් අපි දාගමු දෙහි ගෙඩියක්. මේක ගන්න එක තමයි අමාරු. කුරුඳු කුරු ටිකක් දාගමු. ඉතින් දැන් අපි යන්නේ ෆිලිං එක හදාගන්න. අපි මේ පෑන් එක යූස් කරනවා ඒකට. ඉතින් මං ගාව ඇපල් ගොඩක් නැහැ. ඒ හින්දා අපි බටර් ග්‍රෑම් 20ක් විතර දාගමු. ලෝ හීට් එකේ තමයි හීට් කරගන්න ඕනේ. දැන් අපි මේකට දාගමු සීනි ග්‍රෑම් 50ක්. අපි මේකට කෝන් ෆ්ලවර් ටිකක් දාගමු. මට මේ සෝස් එක ගැන තියෙන විශ්වාසය ගොඩක් අඩුයි. මගේ අතින් පොඩි වැරදීමක් වුණා. මගේ අතින් කැරමල් වුණා සීනි ටික. ඒ සීනි ටික මෙහෙම අයින් කරගත්තා. පොඩ්ඩක් කෙලුණා මගේ අතින්. ඉතින් මේකේ ඩෝ එකෙන් භාගයක් අපි කපා ගන්න ඕනේ. කපා ගන්න කියන්නේ මෙහෙම කඩා ගන්න ඕනේ. මෙහෙම උඩින් තිබ්බා. එදා මට අර නම පැටළුනේ. අර අහවල් එක ඒකකෝ. දැන් අපි මේක උඩින් දාගමු. අපි අර ඇපල් මෙව්වා එක. එහෙම ගත්තා. මේක දාන්න කලින් මං හිතන්නේ හිල් හදන්න ඕනේ. අම්මේ මේකේ හිල් හදන්න ඕනේද? හිල් නැති එක ප්‍රශ්නයක් වෙනවලු. එහෙනම් මෙන්න මෙහෙම හිල් ටිකක් හදාගමු. ඇපල් පයි එකේ යට කෑල්ල හදලා ඉවරයිනේ. දැන් අපි උඩ කෑල්ල හදාගමු. අර ගොක්කොල කියන වගේ කේස් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදපු ඇපල් පයි එක. ඉතින් මේකේ තියෙන්නේ egg white, මේ තියෙන්නේ පින්සලක්. මම පිකාසෝ. අපි ගමු මේකේ egg white. ඉතින් අපි එක විනාඩි 40කට බේක් වෙන දැම්මා සෙල්සියස් 180කට. A few minutes later. හිතුවට වැඩිය මේක මාරම ලස්සනට ආවා. ලස්සනයි වගේම රසයිද බලමු අපි. ටිකක් සීනි වැඩි වුණා නම් හොඳයි කියලා හිතනවා. මේක තවත් රසයි. අයිස්ක්‍රීම් ටිකක් එක්ක. මේක ඔකට try කරලා බලන්න. මට ගියේ ඇපල් ගෙඩි දෙකයි.